මෙන්න මේ පඩි පෙලෙන් මම මෙන්න මේ වාහනේ දාන්න යන්නේ. අපි බලමු. මට පළවෙනි ස්ටෙප් එක හම්බුණා. මම ස්මූත්ලි ඇක්සලරේට් කරනවා. ඕකේ. එක ස්ටෙප් එකක් ගියා. වෝව්. ඉතින් ගොඩක් ස්මූත්. මට මේක උඩට එන්න පුළුවන් වුණා. ඔයගලන්ට පේනවා ඇති. මම ගොඩාක් මේක ලොකු ඇක්සලරේෂන්ස් වලට යන්නෙත් නෑ. වව්. ඉම්පෝර්ට් බෑන් එකෙන් පස්සේ ලංකාවට වාහන මොඩල්ස් ගොඩක් ආවා. ගොඩක් බ්‍රෑන්ඩ්ස් වලින් වාහන ගොඩක් ලංකාවට ආවා. ඉතින් මේ රිවිව්ස් ගොඩක් මේ වෙනකොට ඔටෝ හබ් එකේ තියෙනවා. ඉතින් ලංකාවේ ඉඳන් ලංකාවෙන් එළියට ගිය මාව අඳුරන මගේ යාළුවෝ ගොඩ දෙනෙක් මේ වීඩියෝස් බැලුවට පස්සේ මට කෝල් කරාම මට මෙසේජ් කරාම අහපු එක දෙයක් තියෙනවා. ඒ තමයි මෙන්න මේ බ්‍රෑන්ඩ් එක තාම ලංකාවේ නැද්ද? එහෙම නැත්නම් මේ බ්‍රෑන්ඩ් එක ඔයා වීඩියෝ එකක් කරේ නැද්ද? ඉතින් මමත් ඊට පස්සේ ගොඩක් ඒක ස්ටඩි කරන්න ගත්තා. ඉතින් අවසාන වශයෙන් මට ඒක ඔටෝ හබ් එකේ රිවිව් එකක් විතර ගේන්න පුළුවන් වුණා ජේකු කියන බ්‍රෑන්ඩ් එක. මම ඊට පස්සේ හොයලා බැලුවා ඇයි ගොඩක් ලංකාවෙන් පිට කට්ටිය මගෙන් මේක ඇහුවේ ඇයි ඒගොල්ලෝ එච්චර ඒ ගැන දන්නේ කියලා. ගොඩක් දුරට මේක UK වල බෙස්ට් සෙලින් බ්‍රෑන්ඩ් එකක් විදිහට හඳුන්වන්න පුළුවන් වගේම මේක ඕස්ට්‍රේලියා සහ නිව්සීලන්ත වල මගේ ඉන්න යාළුවෝ ගොඩ දෙනෙක් එහෙ ගොඩක් ජනප්‍රිය බ්‍රෑන්ඩ් එකක් විදිහට ජනප්‍රිය මොඩල් එකක් විදිහට මේක හඳුන්වලා දුන්නා. ඉතින් ඒක අවසාන වශයෙන් ඔන්න ඔටෝ හබ් එකේ ඇවිල්ලා තියෙනවා. ඕගොල්ලන්ට එහෙම නැත්නම් මේක ලංකාවේ මේ වෙනකොට available වෙලා තියෙනවා. JQ J7 කියන මොඩල් එක තමයි අද ගෙනල්ලා තියෙන්නේ. JQ බ්‍රෑන්ඩ් එකේ වාහන ගොඩක් ඉස්සරහට ඔයගලන්ට ලංකාවේ බලා ගන්න පුළුවන්. හේලිස් මොබිලිටිලා තමයි මේක ලංකාවේ ගෙන්වලා බෙදා හරින්නේ. මේ නම්බර් එකෙන් ඔයාලට කෝල් එකක් දීලා විස්තර දැනගන්නත් පුළුවන්. ඉතින් මේ JQ J7 කියන්නේ mid size SUV කැටගරි එකේ යන plug-in hybrid electric vehicle එකක්. එහෙම නැත්නම් PHEV එකක් විදිහට හඳුන්වන්න පුළුවන්. මොකද මේක ලංකාවේ අපිට බලා ගන්න හම්බෙන්නේ PHEV vehicles. එතකොට මේකේ ලංකාවෙන් පිට ඔයගලන්ට ICE එහෙම නැත්නම් internal combustion engine එකක් විතරක් එන මොඩල්ස් උත් බලා ගන්න හම්බෙනවා. හැබැයි ලංකාවේ මේ වෙනකොට මේ JQ J7 PHEV එක අපිට බහුලව බලා ගන්න තියෙනවා. සුපුරුදු විදියටම මේකේ ෂෝට් එක තියෙනවා ඔටෝ හබ් TikTok, Facebook, Instagram වල. ඒකත් ගිහිල්ලා අනිවාර්යයෙන්ම බලලා ෂෙයා කරන්න. ඒක ඩවුන්ලෝඩ් කරලා ඔයාගේ personal platforms වල ස්ටෝරි එකක් දාගන්නත් මතක කරන්න එපා. වීඩියෝ එක බලන ගමන්ම channel එක subscribe කරන්න. JQ brand එකේ පළවෙනි vehicle review එක තියෙනවා ඔටෝ හබ් එකේ. එහෙනම් අපි යන් වීඩියෝ එකට මේ ඔටෝ හබ්. JQ J7 මේ වාහනේ එහෙම නැත්නම් මේ mid size SUV එක අපි ඉස්සරහින් බැලුවාම අපිට ඉස්සෙල්ලාම highlight වෙන්නේ මෙන්න මේ bold grill එක. එහෙම නැත්නම් මේකට අපි waterfall grill කියලා හඳුන්වනවා. ඉතින් ඒ grill එකත් එක්ක මේ JQ කියන branding එක මේ lettering එක ගොඩක්ම ලස්සනට blend වෙනවා. මම appearance එකෙන් කතාව පටන් ගත්තේ මේක ගොඩක්ම highlight වෙන design එකක් හින්දා. ඉතින් ඊට අමතරව මේකේ මේ black color එකට වගේම මේකේ colors ගොඩක් තියෙනවා. මේ colors ඔක්කොටම මේ black සහ මේ chrome garnish එක match වෙන විදිහට තමයි design කරලා තියෙන්නේ. ඔයගොල්ලන්ට අනිත් colors ටික මම screen එකේ දාන්නම්. ඉතින් ඒත් එක්කම මේකේ අපිට මෙන්න මේ විදිහට LED daytime running lights හම්බ වෙනවා උඩින්ම. ඉතින් මේ තියෙන
පැටර්න් එකත් ගොඩක් දුරට මේ වාහනේ එක එක තැන්වල අපිට ඉන්ස්පයර් කරලා තියෙනවා බලා ගන්න පුළුවන් මේ ඩිසයින් එක මේ පැටර්න් එක ස්ටිකර්ස් වලින් එම්බෝස් කරපු ලෝගෝස් මෙන්න මේ පැටර්න් එක අපිට මේ DRL එකේ තියෙන පැටර්න් එක අපිට වාහනේ පුරාවට බලා ගන්න පුළුවන්. මෙතනින් පල්ලෙහාට આવොත් මෙන්න මේ විදිහට අපිට ප්‍රොජෙක්ටර් ලැම්ප්ස් දෙකක් හම්බ වෙනවා මේකේ හෙඩ් සහ ඩිම් ලයිට්ස් විදිහට. ඉතින් ඒත් එක්කම මේක ඇඩ්වාන්ස් LED ටෙක්නොලොජි එකත් එක්ක තමයි ඇවිල්ලා තින්නේ. පල්ලෙහාට આવොත් ටිකක් සෙන්ටර් එකට වෙන්න අපිට මේකේ මෙන්න මේ විදිහට ප්‍රොජෙක්ටර් ලැම්ප්ස් හම්බ වෙනවා වගේම අපිට පාකින් සෙන්සර්ස් කීපයක් මේකේ බලා ගන්න තියෙනවා. ඊළඟ විශේෂම දේ තමයි මේක මිඩ් සයිස් SUV එකක්නේ. මිඩ් සයිස් SUV එකක් වුණාම අපි අර ලොකු SUV වල දේවල් බලාපොරොත්තු වෙන්නේ නැහැ. හැබැයි අපි බලාපොරොත්තු නොවුනට අපිට මේකේ මිලිමීටර් 200කට වැඩි ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් එකක් එක්ක එනවා. එතකොට මේකේ පැසෙන්ජර්ස්ලා 5 දෙනෙක් යන්න පුළුවන්. අපි බූට් ඒරියා ගැන ඊට පස්සේ කතා කරමු. ඒ වගේ කැපැසිටි එකක් එක්ක මේක ලොකු ලෝඩ් එකක් අපේ වාහනයට ගන්න වෙනවා. ඒ ලෝඩ් එක ගත්තාම මේක ලෝ ඩවුන් වුණත් මේ මිලිමීටර් 200 ඇතුලේ මැනේජ් වෙන හින්දා අපිට ඒ වගේ ලෝඩ් එකකදී වුණත් මේක පහසුවෙන් රළු පාරක වුණත් ඩ්‍රයිව් කරන්න පුළුවන් විදිහේ ක්ලියරන්ස් එකක් මේගොල්ලෝ මේකේ හදලා දීලා තිනවා. ඉතින් ඒ විදිහට තමයි ෆ්‍රන්ට් එකේ ඩිසයින් එක ගැන කතා කරන්න තියෙන්නේ. අපි ඇතුළේදී අනික් ඔප්ෂන්ස් ටික කතා කරමු. මේකේ සේෆ්ටි ෆීචර්ස් වගේ දේවල් අපිට හම්බ වෙන හින්දා අපිට සුපුරුදු රේඩාර් සෙන්සර්ස් ටික තියෙනවා. ඉතින් මේ වෙනකොට ඒ වගේ දේවල් වාහනයක වයිප් එකක් තරමටම කොමන් වෙලා තියෙන්නේ. ඉතින් ඒකින්ද ගොඩක් දේවල් එළියේදී කතා කරන්න නැහැ. ඉතින් ඊට අමතරව මම මෙහෙමම එනවා මේකේ සයිඩ් එකට. සාමාන්‍යයෙන් අපි ඒරෝ කැප් ඩිසයින් එක එහෙම නැත්නම් මේ වගේ වීල් එකක් අපි බලන්න පුළුවන් වෙන්නේ අපේ EVs වල. හැබැයි මේ වෙනකොට මේ වගේ PHEVs වලට මේ ඒරෝ කැප් ඩිසයින් එක එහෙම නැත්නම් මේක ඒරෝ කැප් එකක් නෙවෙයි මේක ඩයමන්ඩ් කට් වීල් එකක් විදිහට තමයි අපිට බලා ගන්න හම්බ වෙන්නේ. මේ ඩයමන්ඩ් කට් වීල් එක අපිට ඒරෝ කැප් එකක් විදිහට තියෙන හින්දා වාහනේ එෆිෂන්සි එහෙම නැත්නම් මේකේ තියෙන ඒරෝඩයිනමික්ස් ඉම්ප්‍රූව් වෙලා වාහනේ එෆිෂන්සි එක වැඩි වෙලා අපිට ගොඩක් හොඳ ක්‍රූසින් රේන්ජ් එක එහෙම නැත්නම් සාමාන්‍ය ක්‍රූසින් රේන්ජ් එකට තව පොඩ්ඩක් සපෝට් එකක් දීලා ක්‍රූසින් රේන්ජ් එක වැඩි කරන්න පුළුවන් විදිහේ ඩිසයින් එකක් විදිහටත් මේක හඳුන ගන්න පුළුවන්. JQ බ්‍රෑන්ඩ් එකත් එක්ක එන්නේ. අපිට මෙතනින් පේන්නේ නැති වුණාට අපි ලං වෙලා බැලුවොත් මේක අපිට ඩිස්ක් බ්‍රේක් එකක් තමයි ඇතුලේ බලා ගන්න තියෙන්නේ. ඒත් එක්කම මේකේ වීල් සයිස් එක අපිට මෙන්න මෙතනින් බලා ගන්න පුළුවන් 19 inch low profile wheel එකක් එක තමයි මේක සම්පූර්ණයෙන් බලා ගන්න තියෙන්නේ. මෙන්න මේ ගාඩ් එක එහෙම නැත්නම් මේ වීල් ආච් එකේ මේ එජ් එක අපිට මෙන්න මේ විදිහේ ප්ලාස්ටික් පහසුවෙන් ක්ලීන් කරගන්න පුළුවන් විදිහේ මැටීරියල් එකක් එක්ක එන්නේ. ඒත් එක්ක මෙතනින් අපිට හම්බ වෙනවා මේකේ වෙන්ටිලේටර් ඩිස්ක් තියෙන්නේ. අපිට මෙන්න මේ විදිහට එයා අවුට්ලට් එකක් හම්බ වෙනවා. ඉස්සරහා බම්ප් එකෙන් ගන්න එයා එක මෙතනින් මෙයාට එළියට දාන්න පුළුවන්. ඉතින් ඒ විදිහට තමයි මේකේ වීල් ඩිසයින් එක ගැන කතා කරන්න තියෙන්නේ. අපිට මේකේ හම්බ වෙනවා ස්මාර්ට් කී එකක්. ඉතින් මේ ස්මාර්ට් කී එක අපි බලමු මේකේ මොනවද තියෙන්නේ කියලා. මෙන්න මේ විදිහට අපිට අන්ලොක් බටන් එක ඒත් එක්කම අපිට ටේල් ගේට් එක ඕපන් කරන්න පුළුවන්. ඒත් එක්ක මේක ලොක් බටන් එක වගේම මෙන්න මේ විදිහට තවත් කන්ට්‍රෝල් එකක් තියෙනවා. අපිට JQ කියන බ්‍රෑන්ඩින් එකත් එක්ක ප්‍රීමියම් ඩිසයින් එකක්. මේකේ වේට් එක ගොඩක් හොඳයි. සාමාන්‍යයෙන් අර අපි මේ කී එක ප්‍රීමියම් වාහනයක කී එකක් කියන ෆීල් එක එන විදිහේ ඩිසයින් එකක් තමයි අපිට මේකේ බලා ගන්න තියෙන්නේ. ඊළඟ දේ තමයි මම මේ කී එක අරන් වාහනේ ඩෝ හැන්ඩල් එක ගාවට එනවා. ඩෝ හැන්ඩල් එක මෙහෙම බැලුවට ඔයා මේ වාහනේ අලුතෙන් බලන කෙනෙක් නම් පේන්නේ නැහැ. අපි යන් ළඟට ඔයගලන්ට පේනවා ඇති ඩෝ හැන්ඩල් එක මේ විදිහට පොප් අවුට් වෙනවා. ඉතින් ඊළඟ විශේෂ දේ මේ පොප් අවුට් ඩෝ හැන්ඩල්ස් වලින් අපි හිතන්නේ මේක වෙනම ස්ටයිලිෂ් ඩිසයින් එකක්. මේක වෙනස්ම විදිහේ යුනික් ඩිසයින් එකක්. මේක ඇට්‍රැක්ට් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේකට වාහනේ ගන්න කෙනෙක් වෙන්න පුළුවන්. වාහනේ යූස් කරන කෙනෙක් ඇට්‍රැක්ට් වෙන්න ඩිසයින් එකක් කියලා. ඒක හරි. අපියරන්ස් එක අපිට එක පැත්තකට ගන්න පුළුවන්. අනිත් පැත්තෙන් මේකේ තවත් වැදගත්කම් කිහිපයක් තියෙනවා. මොකද අපි මේක ලොක් කරාට පස්සේ ඔයගලන්ට පේනවා ඇති අපේ අවසරයකින් තොරව මේක අරින්නවත් අපිට මේ ඩෝ හැන්ඩල් එකට මෙතනින් ඇක්සස් නැහැ. මෙතන කිසිම ඩෝ හැන්ඩල් එකක් එහෙම නැත්නම් හැන්ඩල් එකක් ෆෝම් වෙලා නැහැ. ඒක ඊළඟ අපිට සේෆ්ටි ෆීචර් එකක් විතර දකින්න පුළුවන්. ඊළඟ විශේෂ දේ තමයි මේකත් එක්ක මේ බොඩි ලයින් එක සම්පූර්ණයෙන්ම එකම ලෙවල් එකක තියෙන්නේ. මේ වගේ එකම ලෙවල් එකක තියෙද්දි මේකේ ඒරෝඩයිනමික්ස් ඉම්ප්‍රූව් වෙන හින්දා 5% වලට වැඩිය මේක එෆිෂන්සි එක වැඩි කරනවා කියලා තමයි JQ කම්පනීකෙන් විශේෂයෙන්ම කියන්නේ. ඉතින් ඒකට විශේෂ හේතුවක් එහෙම නැත්නම් අපි කතා කරපු මේ ඩෝ හැන්ඩල්ස් වල ගොඩක් දුරට ඒරෝඩයිනමික්ස් ඉම්ප්‍රූව් වෙන්න ලොකු හේතුවක් තියෙනවා මේ ඩෝ හැන්ඩල් එක සම්පූර්ණයෙන්ම බොඩි ලයින් එකේ තියෙන එකට. ඒත් එක්කම මේකේ ස්කේල් එක එහෙම නැත්නම් මේකේ ඩිමෙන්ෂන්ස් මම ස්ක්‍රීන් එකේ මේ වෙලාව දාන්නම්. ඔයගොල්ලන්ට සයිඩ් එකෙන් බැලුවාම මේක මිඩ් සයිස් SUV එකක් කිව්වට මිඩ් සයිස් SUV එකට වැඩිය චුට්ටක් විතර මේක අපිට ප්‍රමාණයෙන් වැඩි එහෙම නැත්නම් අපිට ටිකක් ලොකු SUV එකක් පදින ෆීල් එකක් ගන්න පුළුවන් විදිහේ අපිට මේකේ ස්කේල් එකක් තමයි බලා ගන්න තියෙන්නේ. මම රූෆ් එකෙන් කතාව පටන් ගන්නම්. අපිට මෙන්න මේ විදිහට හම්බ වෙනවා මේකේ හුඩ් රේලින්ග්ස් අපිට වෙනමම
හුඩ් එකකින් උඩට එහෙම නැත්නම් රූෆ් ලයින් එකකින් උඩට බලා ගන්න ලැබෙන්නේ නැහැ. මෙන්න මේ විදිහට සීටඩ් ලයින් එකක් තියෙන්නේ. මේක ඔයගලන්ට බ්ලැක් කලර් එකකින් පෙවුනට මේක අපිට මේ බොඩි කලර් එකකින් නෙමෙයි හම්බෙන්නේ. මේක වෙනමම ඩාර්ක් ක්‍රෝම් ඩිසයින් එකක් එක්ක ඉන්නේ. මේක මේ බ්ලැක් කලර් එකත් එක්කත් ලස්සනට බ්ලෙන්ඩ් වෙනවා වගේම වෙන කලර්ස් වලත් මේක ලස්සනට හයිලයිට් වෙන විදිහේ ඩාර්ක් ක්‍රෝම් ඩිසයින් එකක් තමයි මේකේ බලා ගන්න තියෙන්නේ. මේකට අපිට මෙන්න මේ විදිහට දෙපැත්තෙන් අපේ ක්‍රොස් බාර් එකක් ක්ලිප් කරලා මේකට පහසුවෙන් ක්‍රොස් බාර්ස් දෙකක් දාගෙන අපිට උඩත් ඕනි දෙයක් සර්ෆින් බෝඩ් එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ලෝ වේට් මොන හරි දේවල් මෙතනින් දාගෙන යන්න පුළුවන්. ඉතින් ඒ විදිහට තමයි සයිඩ් එක අතාරන්න තියෙන්නේ. ඊට අමතරව මෙන්න මෙතනින් අපිට මේක A පිලේ එකත් සම්පූර්ණයෙන්ම වෙනස්ම බ්ලැක් කලර් එකක් එන්නේ. අපි කලර් එක චේන්ජ් කරාට අපි වෙන කලර් එකක් ගත්තත් අපිට මෙන්න මේ B පිලර්ස් A පිලර්ස් වල බ්ලැක් කලර් එකත් එක්ක වාහනේ ලුක් එක වාහනේ තියෙන ප්‍රීමියම් ගතිය ගොඩක් වැඩි කරලා දෙනවා. ඉතින් ඒ විදිහට තමයි අපිට කතා කරන්නේ. මෙන්න මෙතනින් අපිට මේ විදිහට අපේ charging sockets දෙක හම්බ වෙනවා. මෙන්න මේ වගේ සුපුරුදු විදිහට මෙතන අපිට illuminate වෙනවා. මේ වෙලාවේ අපිට මේ ඉරේලියත් එක්ක පේන්නේ නැහැ. මෙතනින් illuminate වෙනවා. අපිට මේක රාත්‍රී කාලේ ඕපන් කරාම පහසුවෙන් identify කරගන්න. ඉතින් පිටිපස්සෙත් අපිට aero cap design එක තියෙන මෙන්න මේ විදිහට තමයි wheel එක බලා ගන්න තියෙන්නේ. ඔයගලන්ට පේනවා ඇති මේ අපේ windows දෙක එහෙම නැත්නම් මේ තියෙන අපේ cutouts දෙක ගොඩක් හොඳට clearly sharp edges එක එන්නේ. අපි ඇතුළට නැගලාම බලමු ඒක කොහොමද ඇතුළෙන් අපිට බලා ගන්න තියෙන්නේ කියලා. ඉතින් මෙතනට ආවහම මට පේනවා මේකේ full size sunroof එකක් එහෙම නැත්නම් glass එකක් තියෙනවා. මම ඇතුළට නැගලා ඒ ගැන සම්පූර්ණයෙන්ම කියන්නම්. ඊට පස්සේ මෙන්න මෙතනින් අපිට හම්බ වෙනවා සම්පූර්ණ top mount brake light එකක්. ඒක පොඩි මෙතනින් දෙන brake light එකක් නෙවෙයි සම්පූර්ණයෙන්ම මෙන්න මෙතනින් අපිට top mount brake light එකක් මේකේ හම්බ වෙලා තියෙනවා වගේම මේකේ vibe එක මෙන්න මේ විදිහට ඇතුලේ තමයි තියෙන්නේ. එතකොට ඒක driverට පිටිපස්සෙන් පේන මේ area එකට disturb වෙන්නේ නැති විදිහට තමයි සම්පූර්ණයෙන්ම hidden rear vibe එකක් එක්ක එන්නේ. අපිට vibe washer එකත් මෙතනින් බලා ගන්න හම්බ වෙනවා. ඒකෙන් කිසිම බාධාවක් නැහැ driverගේ vision එකට. ඉතින් ඒ විදිහට තමයි rear side එක ගැන කතා කරන්න තියෙන්නේ. මම අර ඉස්සරහා DRL වල එහෙම නැත්නම් daytime running lights වල කතා කරපු ඒ texture එකම ඒ design එකම මේ විදිහට two set පිටිපස්සේ tail light එකකට inspire කරලා තියෙනවා. ඔයගලන්ට පේනවා ඇති. ඒ වගේ ස්ක්වයර් ටයිප් එකේ ඩිසයින් එකක්. ඒත් එක්කම මේ ජේකෝ කියන ලෙටරින් එක පිටිපස්සෙත් තියෙනවා. ඉස්සරහා නම් අපිට ජේකෝ කියන ලෙටර්ස් අතින් අල්ලන්න පුළුවන්. පිටිපස්සේ මේ වගේ ග්ලාස් එකකින් කවර් වෙලා තමයි ජේකෝ කියන බ්‍රෑන්ඩ් එක තියෙන්නේ. මේ ඩිසයින් එක මේ වෙනකොට ගොඩක් පොපියුලර් ඩිසයින් එකක් වගේම ප්‍රීමියම් ෆීල් එකක් දෙන විදිහේ ඩිසයින් එකක් විතර හඳුන්වන්න පුළුවන්. මොකද මේ තියෙන ටේල් ලයිට් එකේ ග්ලාස් එකෙන්ම සම්පූර්ණයෙන්ම මේ ජේකෝ කියන ලෙටරින් කවර් වෙලා සම්පූර්ණ ගානිෂ් එකක් විදිහට තමයි මේක කම්ප්ලීට් වෙන්නේ. ඊට පස්සේ J7 කියන බ්‍රෑන්ඩින් එකත් එක්ක එනවා. ඉතින් මේ 7 එක blue එකෙන් එන්නේ. සාමාන්‍යයෙන් අපි වෙන වාහනවල මේ blue color එක මේ logos වල පොඩ්ඩක් ටච් වෙලා තියෙනවා නම් අපි කියන්නේ ඒක EV එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ PHEV එකක් වෙන්න පුළුවන්. ඉතින් ඒ feel එක මේකේ තියෙන විදිහට J7 කියන එකේ අපිට මෙන්න මේ වගේ blue color ටච් එකක් දීලා තියෙනවා. ඒත් එක්කම PHEV කියලා මෙතනින් බ්‍රෑන්ඩින් එක අපිට බලා ගන්න පුළුවන්. ඒත් එක්කම මේකේ 4-way කැමරා සිස්ටම් එකක් එනවා. ඉතින් ඒකේ එක කැමරා එකක් අපිට මෙතනට හම්බ වෙනවා. අපි පල්ලෙහාට ආවොත් ඉස්සරහා වගේම පිටිපස්සෙත් අපිට මේ පාකින් සෙන්සර්ස් ටිකත් එක්ක රියර් ඩිෆියුසර් එකක් තියෙනවා. අපි මේ වගේ වාහනයක ටිකක් අර ඒ වගේ ඩිසයින්ස් වැඩි බලාපොරොත්තු වෙන්නේ නැහැ. හැබැයි මේකේ පිටිපස්සේ ඩිසයින් එක මේ Jayco කියන බ්‍රෑන්ඩින් එකත් එක්ක ඉතින් මේ J7 කියන මොඩල් එකත් එක්ක බම්ප් එකේ ලෝවර් ලෙවල් එකේ අපිට මෙන්න මේ වගේ ඩිෆියුසර් එකක් එක්ක ලස්සන ඩිසයින් එකක් හම්බ වෙනවා. මෙතන උනුත් අපිට රිෆ්ලෙක්ටර් එකක් තමයි හම්බ වෙන්නේ. දෙපැත්තේ උනුත් අපිට රිෆ්ලෙක්ටර්ස් දෙකක් හම්බ වෙනවා. මේක vertical රිෆ්ලෙක්ටර්ස් දෙකක් එන්නේ. වාහනේ තියෙන අර යට ලෙවල් එකේ තියෙන පොඩ්ඩක් හයිට් එක වැඩි කරලා පෙන්නන්න ඒක ලොකු සපෝට් එකක් දෙනවා. ඉතින් ඒ විදිහට තමයි මේකේ තියෙන එක්ස්ටීරියර් දේවල් ගැන කතා කරන්න තියෙන්නේ. විශේෂයෙන්ම මගෙන් මෙසේජ් දාලා අහපු මගෙන් කෝල් කරලා අහපු කට්ටිය වගේම ලංකාවෙන් පිට UK නිව්සීලන්ත ඔස්ට්‍රේලියාව වල මේක එක්ස්පීරියන්ස් කරනවා නම් ඕන් කරනවා නම් එක දවසක් හරි යූස් කරලා තියෙනවා නම් අනිවාර්යයෙන්ම පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ ඔයාගේ එක්ස්පීරියන්ස් එක දාන්න අමතක කරන්න එපා. මම කලින් පෙන්නපු මේ කී එකේ අපිට ටේල් ගේට් එක ඕපන් කරන්න මෙන්න මේ විදිහට කන්ට්‍රෝල් එකක් එහෙම නැත්නම් අපිට බටන් එකක් තියෙනවා. අපිට ඒක සාමාන්‍ය කොමන් විදියක්. එහෙම නැත්නම් අපිට අනික් වාහනවල තියෙන දෙයක් තමයි අපිට බැගේජස් දෙයක් හිම අතේ තියෙනවා නම් අපිට අපේ කකුල දාලා මේක ඕපන් කරගන්නත් පුළුවන්. අපි බාර බැගේජ් දෙකත් අරගෙන මෙන්න මේ විදිහට මේක ළඟට ගියාම ඔයාලට බැලුවොත් මේ විදිහට සිග්නල් ඉන්ඩිකේටර්ස් බ්ලින්ක් වෙනවා තව ටිකකින්. ඉතින් ඊට පස්සේ අපි මෙන්න මේ විදිහට පිටිපස්සට ආවම මෙයාගේ ටේල් ගේට් එක මේ විදිහට ඕපන් කරගන්නවා. ඉතින් එතකොට අපිට කකුලක්වත් මේකේ පාවිච්චි කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අපි කී එක අරගෙන ළඟට ගිහිල්ලා ඒ අවශ්‍ය මූවමන්ට් එක දුන්නාම මෙයා අපිට ඒ සපෝට් එක දෙනවා. ඉතින් මේකේ මෙන්න මේ විදිහට ෆ්ලෙක්සිබල් පාසල් කවර් එකක් තියෙනවා. සාමාන්‍යයෙන් අපි මේ පාසල් කවර් එකක් නෙමෙයි දකින්නේ.
අපි දැනට ඒක තියමු. අපි මේක පොඩ්ඩක් අකුලමු මෙන්න මේ විදිහට. මේ විදිහට අපිට අකුලලා අවශ්‍ය නැත්නම් මේක ගලවලා අයින් කරගන්නත් පුළුවන්. ගලවලා අයින් කරගන්න අවශ්‍ය වෙන වෙලාවකුත් තියෙනවා. ඔහොම පොඩ්ඩක් ඉන්න. ඉතින් මේකේ අපිට ලීටර් 600ක බූට් කැපැසිටි එකක් එක්ක එන්නේ. අපිට මෙන්න මේ වගේ ෆ්ලැට් ෆ්ලෝ එකක් තියෙනවා. අපිට අවශ්‍ය නම් අපේ රියර් සීට්ස් උත් ෆෝල්ඩ් කරන්න පුළුවන්. අපි එකක් ෆෝල්ඩ් කරලා බලමු. මේකේ බූට් ෆ්ලෝ එක කොයි වගේද එන්නේ කියලා අපිට ගොඩක් පහසුවෙන් මෙන්න මේ විදිහට මේක ෆෝල්ඩ් කරගන්න පුළුවන්. බූට් ෆ්ලෝ එක සම්පූර්ණයෙන් මෙන්න මේ වගේ ෆ්ලැට් ෆ්ලෝ එකක් විදිහට එන්නේ. ඉතින් ඒත් එක්කම අපිට මේකේ මෙන්න මේ විදිහට එක සයිඩ් එක අපිට හම්බ වෙනවා ලයිට් එකක්. ඒත් එක්කම මෙතනින් 12 volts power outlet එකක් හම්බ වෙනවා. මෙතනින් හම්බ වෙනවා කිලෝ 3ක පාසල් හුක් එකක්. ඒ කිලෝ 3 පාසල් හුක් එක අපිට මේ පැත්තෙනුත් දීලා තියෙනවා. ඊට අමතරව අපිට ටෙදරින් පොයින්ට්ස් කීපයකුත් සුපුරුදු විදිහටම මේකේ හම්බ වෙනවා. අපි වුඩ් ෆ්ලෝ එකෙන් පහළ ඕපන් කරලා බලමු. මෙන්න මේ විදිහට තවත් ස්ටෝරේජස් ගොඩක් අපිට මෙතනින් හම්බ වෙනවා. මෙතනින් අපේ charging adapter එක හම්බ වෙනවා. මේකේ අපේ universal charging adapter එකක් තමයි මේකේ හම්බ වෙන්නේ. ඔයාලට ඕනිම තැනකින් මේක charge කරගන්න පුළුවන්. අපි ඒක ඉස්සරහදී කතා කරමු. ඊට අමතරව මෙතනින් අපිට මෙන්න මේ විදිහට tire inflate එකක් එහෙම නැත්නම් tire seal and inflate එකක් මෙන්න මේ විදිහට දීලා තියෙන ටිකක් වෙනස් විදිහේ ඩිසයින් එකක්. ඉතින් මේ වගේ තමයි ස්ටෝරේජස් තියෙන්නේ. අපිට තවත් අවශ්‍ය දේවල් තියෙනවා නම් අපිට මේ power adapter එකට තව extend කරපු wire එකක් ඕන නම් ඒකත් මෙතනින් හදලා මෙතනින් දාගන්න පුළුවන්. ඒකෙන්ද ස්ටෝරේජස් තියෙන ඕනි තරම්. ඉතින් මේ පාසල් ලුක් එක මෙන්න මේ විදිහට අපිට ගලවලා එළියට ගන්න පුළුවන්. සාමාන්‍ය විදිහට ඔයගොල්ලෝ හිතනවා ඉතින් මේක ගලවලා අයින් කරලා අපිට ගෙදරින් තියලා යන්න පුළුවන් කියලා අවශ්‍ය නැත්නම් මේක ඊට වැඩි වෙන වැඩක් තියෙනවා කරන්න. මෙතන තියෙනවා 3 කිලෝ පාසල් හුක්ස් දෙකක්. මෙතන තියෙනවා අපිට මෙන්න මේ වගේ පොයින්ට්ස් දෙකක්. අපිට මෙන්න මේ විදිහට මේක දාලා මේ වගේ පහලට මේක ෆික්ස් කරගන්න පුළුවන්. ඔයාලට පේනවා ඇති. මෙන්න මේ විදිහට අපිට පුළුවන් ස්ක්‍රීන් එකක් හදාගන්න. මොකටද මේක? මේක ප්‍රොජෙක්ට් ස්ක්‍රීන් එකක් විදිහට අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේකේ විශේෂයෙන්ම ඔයා ටිකක් දුර ඒරියා එකකට ගිහිල්ලා එහෙම නැත්නම් ඔයා ට්‍රිප් එකක් ගිහිල්ලා ඔයාට මොකක් හරි ප්‍රොජෙක්ට් එකකින් ෆිල්ම් එකක් බලන්න ඕන නම් එහෙම නැත්නම් මූවි එකක් මොනවා හරි දෙයක් බලන්න ඕන නම් ඔයාට මේ තියටර් ස්ක්‍රීන් එක පාවිච්චි කරන්න පුළුවන් මෙන්න මේ විදිහට. ඉතින් මේකට පවර් ගන්න අපිට 12 volts power outlet එකනුත් පුළුවන්. එහෙම නැත්නම් මෙන්න මේ අපේ charging socket එකනුත් අපේ ඒ power එක ගන්න පුළුවන්. ඉතින් ඒ විදිහට තමයි කතා කරන්න තියෙන්නේ. ඉතින් වෙනස් විදිහේ concept එකක් අපිට මේ විදිහට බලා ගන්න පුළුවන්. අපිට මේක ගොඩක් පහසුවෙන් මේක සාමාන්‍ය cargo covers වගේ බර නැහැ. මේක low weight ඒකින්ද අපිට පහසුවෙන් මේක ඔපරේට් කරන්න පුළුවන්. ඉතින් අපිට මෙතන බටන් එක තියෙනවා. මේක මේ විදිහට පහසුවෙන් වහලා තියා ගන්න පුළුවන්. එහෙනම් ඇතුළ නගින්න කලින් අපි යන් ඉස්සරහට මේකේ power එක, මේකේ performance එක, මේකේ range එක කොහොමද කියලා කතා කරන්න. මම කලින් කිව්වා වගේ අපිට මේකේ plug-in hybrid electric vehicle එක තමයි ලංකාවේ බලා ගන්න තියෙන්නේ. මේකේ 1.5 liter GDI hybrid engine එකක් තමයි බලා ගන්න තියෙන්නේ. ඒ වගේම මේක turbo charged engine එකක්. ඊට අමතරව මේක අපිට continuously variable dedicated hybrid transmission එකක් එක්ක එන්නේ. ඒතකොට ගොඩක් smooth ride එකක් හම්බ වෙනවා වගේම මේකේ ගොඩක්ම efficient ride එකක් එක තමයි අපිට මේ engine එක සහ transmission එකත් එක්ක couple කරලා හම්බ වෙන්නේ power එකත් එක්ක. ඉතින් මේකේ සාමාන්‍යයෙන් horse power එක 270ක් වගේම newton meter 325ක torque එකක් එක්ක එන්නේ. ඊට අමතරව මේකේ අපිට කිලෝවොට් පැය 18.3ක බැටරි පැක් එකක් එක තමයි අපිට හම්බ වෙන්නේ. ඒකත් එක්ක තමයි අපි පොඩි ගැප්ස් වලින් දාද්දි එහෙම නැත්නම් අර අපි පඩි පෙලෙන් දාද්දි ගොඩක් ස්මූත් විදියට වාහනේ වීල්ස් ඉන්ඩිවිජුවලි ඔපරේට් උනේ ඒ තියෙන ඩුවල් මෝටර් සිස්ටම් එකත් එක්ක ඒක විශේෂම දෙයක්. ඊට අමතරව මේක අපිට charge කරනවා නම් සාමාන්‍යයෙන් 130 ඉඳන් 80 වෙනකන් charge වෙන්න විනාඩි 20ක කාලයක් තමයි වෙන්නේ. ඒ වගේම මේක fast charging එක charge කරනවා නම් ඔයාට 130 ඉඳන් 80 වෙනකන් charge වෙන්න සාමාන්‍යයෙන් විනාඩි 20ක විතර කාලයක් තමයි වැය වෙන්නේ. ඒත් එක්කම normal charge එකේ charge කරත් ඔයාට මේක සම්පූර්ණ charge එකකට යන්න පැය 2කමාරක කාලයක් විතරයි යන්නේ. ඉතින් ඒ විදිහට තමයි මේකේ තියෙන power train එක සහ මේකේ battery capacity එකත් එක්ක අපිට මොන වගේ range එකකට යන්න පුළුවන්ද කියලා කතා කරන්න තියෙන්නේ. ඒත් එක්කම මේක PHEV එකක්. එතකොට මේකේ engine එකකුත් තියෙනවා, motors උත් තියෙනවා, batteries උත් තියෙනවා. මේ combination එකෙන් එහෙම නැත්නම් full tank එකකුත් ගහලා full charge උත් කරලා අපිට කිලෝමීටර් 1200ක range එකකට මේක ලොකු distance එකකට මේක drive කරන්න පුළුවන්. ආයේ කිසිම සපෝට් එකක් නැතුව ආපහු කිසිම charge කරන්නේ නැතුව ආපහු තෙල් ගහන්න නැතුව කිලෝමීටර් 1200ක් මේක අපිට drive කරන්න පුළුවන්. ඉතින් ඒ විදිහට තමයි මේකේ අපිට power and performance ගැන කතා කරන්න තියෙන්නේ. ඉතින් engine compartment එක අපිට මෙන්න මේ විදිහට බලා ගන්න තියෙන්නේ. අපිට ගොඩක්ම ඇතුළ පේන විදිහට ඉන්ස්පෙක්ෂන් එකක් දාගන්න පුළුවන් විදිහට අපිට මොන හරි අවශ්‍යතාවයක් වුණොත් බලන්න පුළුවන් විදිහට තමයි මේකේ arrangement එක තියෙන්නේ. ඉතින් ඒත් එක්කම අපිට මෙන්න මේ වගේ
වෙනම zone එකක් තියෙනවා අපේ පොඩි impact එකක් වුණොත් අපේ inverters එහෙම නැත්නම් engines වලට damage වෙන්නේ නැතුව ඇබ්සෝබ් කරගන්න පුළුවන් ඉතින් ක්‍රම්පල් zone එකක් අපිට මෙන්න මේ විදියට දීලා තියෙනවා. ඒත් එක්කම අපිට මේක jack කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මේ වගේ struts දෙකක් තියෙනවා. ඒකින්ද අපිට පහසුවෙන් lock එක release කරපු ගමන් මේක අතහැරියාම මේක සම්පූර්ණයෙන්ම bonnet එක උඩට යනවා. ඉතින් ඒ විදිහට තමයි අපිට කතා කරන්න තියෙන්නේ. අපිට පුළුවන් මේක මේ විදිහට වහලා තියාගන්න. ඉතින් මම නගිනවා මෙහෙම මේක ඇතුළට ඩෝ ඕපනින් එක මෙන්න මේ විදිහට තමයි අපිට බලා ගන්න තියෙන්නේ. වයිඩ් ඕපනින් එකක් තියෙනවා. ඉතින් වාහනේ ලොකුයි වගේම සයිස් එකෙන් ලොකු කෙනෙක් ඇතුළට නගිනවා නම් එයාට හොඳ ඕපනින් එකක් තියෙනවා. ඩ්‍රයිවර් විදිහට එයා නගිද්දි මේකේ අපිට මෙන්න මේ වගේ easy access තියෙනවා. අපි සීට් එකේ වාඩි වෙලා ඩෝ එක වැහුවාම මෙයා අපි සීට් එක අපි මෙමරි කරලා තිබිච්ච විදිහට ලස්සන පොසිෂන් කරගන්නවා. ඉතින් ඒක ගොඩක් හොඳ දෙයක්. ඉතින් ඒත් එක්කම මට එකපාරට මේ ඩෙඩ් පැඩල් එකට කකුල ගියා. මේක ඩෙඩ් පැඩල් එකක් තියෙනවා. ඉතින් ඒකේ අපිට පහසුවෙන් කකුල එහෙම නැත්නම් අපේ වම් පැත්තේ කකුල තියාගන්න පුළුවන්. මේක ඔටෝමැටික් ඩ්‍රයිව් එකක් හින්දා අපිට අනික් පැත්තේ අපිට ඇක්සලරේටර් එක සහ බ්‍රේක් එක අපිට ඇක්සස් කරන්න පුළුවන්. ඉතින් මේකේ තියෙන සීට් වෙන්ටිලේටර්ස් ඔන් වෙලා තියෙන්නේ. සීට් වෙන්ටිලේටර්ස් උත් එක්ක අපිට දාඩිය නැතුව මේකේ සීට් එකේ ගොඩක් වෙලා වාඩි වෙලා ඉන්න පුළුවන්. එතකොට ඒකට පොඩි ෆෑන්ස් එහෙම නැත්නම් බ්ලෝවර්ස් තමයි මේගොල්ලෝ යූස් කරන්නේ. ලෙදර් එකේ පොඩි සිදුරුත් එක්ක ඒකත් එක්ක අපිට ගොඩක් හොඳ කම්ෆර්ට් එකක් හම්බ වෙනවා දාඩියෙන් නැතුව පහසුවෙන් රයිඩ් එකක් යන්න. මේකේ තියෙන ලෙදර් එකත් එක්ක අපිට දාඩිය දාන්න තියෙන ඊටකට වැඩි වෙන හින්දා ඒක අවම කරන්න මේගොල්ලන්ගේ වෙන්ටිලේටඩ් සීට්ස් තියෙනවා. ඒත් එක්කම මේකේ හීටඩ් ස්ටියරින් වීල්ස් තියෙනවා. අපිට ඒක නම් ලංකාවට අවශ්‍ය වෙන්නේ නැති වෙයි. ඉතින් මේකේ ෆ්ලැට් බොටම් ස්ටියරින් වීල් එකත් එක්කම ජේකු කියන බ්‍රෑන්ඩින් එකත් එක්ක තමයි අපිට මේ ඩිසයින් එක බලා ගන්න හම්බ වෙන්නේ. අපිට මේ බටන්ස් ප්‍රෙස් කරලා අපිට ඉන්ෆෝටේන්මන්ට් සිස්ටම් එක වගේම අපේ ගේජ් ක්ලස්ට් එක කන්ට්‍රෝල් කරන්න පුළුවන් වම් පැත්තෙන්. ඒත් එක්කම වම් පැත්තෙන්ම අපිට අපේ cruise control access කරන්න පුළුවන්. දකුණු පැත්තට ආවොත් අපිට voice commands තියෙනවා. ඉතින් ඒත් එක්කම අපිට වොලියුම් එක අප් ඩවුන් කරන්න වගේම අපේ ට්‍රැක්ස් මාරු කරන්න අපිට වෙනම ෆේවරිට්ස් වලට මොනවා හරි දාලා තියාගන්න වෙනම ඩෙඩිකේටඩ් බටන් එකක් තියෙනවා. ඉතින් ඒ විදිහට තමයි අපිට අපේ মাল্ටි ෆන්ක්ෂන් කීස් හම්බ වෙන්නේ. ඉතින් මේක පොඩ්ඩක් අතට ෆීල් වෙනවා වගේ මොකද මේක සම්පූර්ණ ෆ්ලැට් එකක තියෙන්නේ. හැබැයි මෙතන චූටි කට් අවුට් එකක් තියෙන හින්දා අපිට හුරු වුණොත් ඒකට අයිඩෙන්ටිෆයි කරගන්නත් හැකියාවක් තියෙනවා. ඉතින් මේකේ 3 ස්පෝක් අපිට ස්ටියරින් වීල් එකක් හම්බ වෙනවා. ලෙදර් රැප්ඩ් ස්ටියරින් වීල් එකක් හම්බ වෙන්නේ. ඒක ගොඩක් හොඳ grip එකක් තියෙනවා. මම ආසම් මෙන්න මේ ඩිසයින් එකට මෙන්න විදිහට පහසුවෙන් මේක grab කරන්න පුළුවන්. ඉතින් මම මෙතන එකපාරට highlight වෙන ඩිසයින් එකක් තිබිච්ච හින්දා තමයි ස්ටියරින් වීල් එක ගැන කතා කරේ. ඉතින් මම සෙන්ටර් කන්සෝල් ඒරියා එකෙන් කතාව පටන් ගන්නම්. ඉතින් මේ බටන් එකක් මෙතන තියෙනවා කියන්නේ මේක ප්‍රෙස් කරාම අපිට අපේ මැද තියෙන ග්ලව් බොක්ස් එකට ඇක්සස් තියෙනවා. ඉතින් ගොඩක් ඩෙප්ත් එක වැඩි ඔයගොල්ලන්ට පේනවා ඇති අත මේ විදිහට දාන්න පුළුවන්. මෙන්න මේ වගේ ඩෙප්ත් එකක් එක්ක එන්නේ. ඒත් එක්කම මේකේ අපිට AC වෙන්ට් එකක් තියෙනවා ඇතුලේ. එතකොට මේක මොන හරි කූල් දෙයක් රත් නොවි තියාගන්න එහෙම නැත්නම් කූල් එකේ චිල් එකේ තියාගන්න ඕන දෙයක් අපිට මේක අසල දාලා තිබ්බොත් ඒක ඒ විදිහට මැනේජ් කරන්න පුළුවන්. මේක රෙෆ්‍රිජරේටර් එකක් නෙවෙයි. නමුත් මේකේ ඇතුලේ යම්කිසි ටෙම්පරේචර් එකක් මේන්ටේන් කරන්න පුළුවන් ලෝ ටෙම්පරේචර් එකක්. ඒත් එක්කම මේකේ රබර් පෑඩ් එකක් තියෙනවා පහළ. ඉතින් ඒකින්ද මොනවද දාලා තිබ්බත් මේක ෆුල් පැක් වෙලා තිබුණ නැතොත් පොඩි රැට්ලින් නොයිසස් එන්නේ නැහැ මේක ASCII. මොකද රබර් පෑඩ් එකකින් හින්දා. ඉතින් අපිට මේක මේ විදිහට වහලා තියාගන්න පුළුවන්. අපි බලමු මේ විදිහට අත තිබ්බොත් පැසෙන්ජර් පුළුවන් කියලා ඕපන් කරන්න පුළුවන්. එහෙම නැත්නම් පැසෙන්ජර් අත තිබ්බොත් ඩ්‍රයිවර්ටත් ඕපන් කරගන්න පුළුවන්. ඉස්සරහට ආවොත් මේකේ මෙන්න මේ විදිහට අපිට හම්බ වෙනවා ඔටෝ කියලා මෝඩ් එකක්. ඉතින් ඔටෝ මෝඩ් එකෙන් අපිට අපේ AC කන්ට්‍රෝල් ඒරියා එකට ඩිරෙක්ට් ඇක්සස් තියෙනවා. මොකද මේ හැම එකක්ම මේ ඉන්ෆෝටේන්මන්ට් සිස්ටම් එකේ තමයි තියෙන්නේ. ඒක හින්දා අපිට මෙතනින් සිලෙක්ට් කර කර ඉන්නේ නැතුව අපිට ට්‍රක් ගාලා මේකේ ෆෑන් ස්පීඩ් එක මොනවා හරි වෙනස් කරගන්න අවශ්‍ය නම් මේ ඔටෝ කියන බටන් එක ප්‍රෙස් කරාට පස්සේ අපිට ඒකට එහෙම නැත්නම් AC කන්ට්‍රෝල් ඒරියා ඇක්සස් දෙනවා. ඊට අමතරව මේ vertical infotainment system එකේ අපිට පහලින් කන්ට්‍රෝලර්ස් ටිකක් හම්බ වෙනවා. අපේ ටච් පැනල් එකේම මෙතනින් recent apps බලා ගන්න පුළුවන්. මේ වෙලාවේ ඔක්කොම ක්ලියර් කරලා තියෙන්නේ. අපිට music access කරන්න ඕන නම් මේ විදිහට ගොඩක් තැන් වලින් අපිට access කරන්න පුළුවන් Bluetooth music, radio, local music ඒත් එක්කම USB use කරලා අපිට music මෙතනින් access කරන්න පුළුවන්. ඒත් එක්කම අපිට අපේ AC control area එකට වෙනමම බටන් එකක් තියෙනවා වගේම අපිට මෙතනින් සම්පූර්ණයෙන්ම මේක ආපහු access කරන්න පුළුවන්. අපේ fan speed එක, අපේ AC positions මේ වගේ හැම දෙයක්ම, temperature එක මේ හැම දෙයක්ම මෙතනින් access කරන්න පුළුවන්. ඒත් එක්කම මෙතනින් අපිට පුළුවන් මේකේ තියෙන අනික් ඔක්කොම settings, වාහනේ සම්පූර්ණ settings ඔක්කොම මෙතනින් access කරන්න පුළුවන්. quick control කියලා මෙතනින් අපිට හම්බ වෙනවා. ඊට අමතරව මෙතනින් අපිට මෙන්න මේ විදිහට ඒක පහලින් අපේ headlight delay එක, ඒත් එක්කම intelligent high beam assist, වෙල්කම් එක මේ වගේ හැම දෙයක්ම headlight height adjustment එක ඒ හැම දෙයක්ම මෙතනින් access කරන්න, control කරන්න, change කරන්න ගොඩක්ම පහසුවෙන් පුළුවන්. එතකොට මෙතන මෙනු එකේ ගොඩාක් data තියෙනවා කියලා හිතුනට අපි ටික කාලයක් මේක පාවිච්චි කරද්දී අපි මාස කිහිපයක් මේක පාවිච්චි කරනකොට අපිට අවශ්‍ය දේවල් ටික access කරන්න අපිට ටක් ගාලා
හැකියාව තියෙනවා. මෙතනින් අපිට Bluetooth connect කරන්න පුළුවන් අපේ device එක search කරලා. ඉතින් ඊට අමතරව මෙතන sounds වලට ගියොත් මෙතන අපේ sounds ටික ඔක්කොම අපේ OS එකේ sounds ඒත් එක්කම අනෙක් sounds ඔක්කොම වෙනස් කරන්න වගේම අවශ්‍ය නම් mute කරන්නත් පුළුවන්. මෙතනින් අපිට අපේ voice එක voice command ඒ වගේම wake up switch මේ වගේ ගොඩක් දේවල් access කරන්න පුළුවන් display එකේ. අපිට මෙන්න මේ විදිහට display mode එක ඒත් එක්කම theme එක අපිට මේකේ තියෙන brightness එක මේ වගේ හැම දෙයක්ම මෙතනින් access කරන්න පුළුවන්. system වලට ගියොත් ඔයාලන්ට පේනවා ඇති dates ඒත් එක්කම languages tire pressure වල unit එක මොකක්ද පෙන්වන්න ඕනි ඒත් එක්කම fuel consumption unit එක මොකක්ද පෙන්වන්න ඕනි ඒ වගේම power consumption එක unit එක මොකක්ද පෙන්වන්න ඕනි මේ වගේ හැම දෙයක් මේ system එකට අදාළ හැම දෙයක්ම අපිට අවශ්‍ය විදියට customize කරගන්න පුළුවන්. device manager එකට ගියොත් අපිට Apple CarPlay Android Auto මේ දෙකම මේ infotainment system එකේ access කරන්න පුළුවන්. අපිට මෙතනින් ගියොත් ආපහු home එකට යන්න පුළුවන්. වගේම අපිට අවශ්‍ය shortcut එකක් music වෙන්න පුළුවන්, navigation වෙන්න පුළුවන් මෙතනට add කරලා තියාගන්නත් පුළුවන්. ඊට පස්සේ මම එනවා gauge cluster එකට. gauge cluster එකේ අපිට මෙන්න මේ විදිහට simple display එකක් තියෙන්නේ. simple පොඩි වුණාට මේකේ ගොඩක් sharp graphics තියෙන්නේ. මේ තියෙන මැද තියෙන මේ J7 මේ image එක එහෙම නැත්නම් මේ graphic එක බලුවාම ඒකෙන් අපිට ගොඩක්ම පැහැදිලි වෙන දේ තමයි ගොඩක් sharp graphics තමයි අපිට මේක බලා ගන්න තියෙන ගොඩක්ම realistic design එකක් එක්ක මේකේ speedometer එක මේකේ power එක display වෙන විදිහ මේ හැම දෙයක්ම වගේම අපේ gear positions temperature එක clock එක එතකම අපේ mileage එක මේ හැම දෙයක්ම අපිට මෙතනින් ගොඩක් පහසුවෙන් access කරන්න පුළුවන්. මේ අපි ඉන්නේ ගොඩක්ම sunlight එක වැඩි වෙලාවක කෙලින්ම මේකට sunlight එක වැටෙනවා. හැබැයි එහෙම වුණත් මම ඉන්න driver position එකේ ඉඳන් මේ ටික පහසුවෙන් identify කරන්න පුළුවන්. එතකොට මේ ඊට වඩා dark තැනක් කියන්නේ ඒක අහන්න දෙයක් නැහැ. ඊට අමතරව මේකේ head up display එකක් හම්බ වෙනවා. driverට මේක high speed drive කරද්දී මේ කිසිම දෙයක් බලන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඉස්සරහා අපිට අවශ්‍ය දේවල් හැම එකක්ම indicate කරනවා head up display එකේ. ඒකින්ද gauge cluster එකටවත් ඇහැ ගන්න තරම් ඩිලේ එකක් ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් ඒ විදිහට තමයි කතා කරන්න තියෙන්නේ. ඊට අමතරව මේකේ ඩෑෂ්බෝඩ් ඩිසයින් එක එළියේ වගේම ඒ ප්‍රීමියම් ටච් එක අපිට බලා ගන්න පුළුවන් මැටීරියල්ස් ගොඩක් යූස් කරලා තියෙනවා. මෙන්න මේ වගේ soft touch මැටීරියල් එකක් ඒත් එක්කම මේ වගේ chrome finish එකක් මේ වගේ gloss black texture එකක් එක්ක එන finish එකක් මේ ඔක්කොමත් එක්ක මේ combinations එක්ක මේ තියෙන infotainment system එකේ මේ තියෙන vertical design එකට match වෙන විදිහේ side vents දෙකක් දීලා තියෙනවා. ඒත් එක්කම මැද vents දෙක මෙන්න මේ විදිහට අපිට මේ infotainment system එක පිටිපස්සෙන් තමයි අපිට බලා ගන්න තියෙන්නේ. ඉතින් ඒක වෙනස්ම විදිහේ design එකක්. ඒත් එක්කම මේකේ මේ වගේ leather stitching හම්බ වෙන මේ ඔක්කොම soft touch materials හම්බෙන්නේ. ඒත් එක්කම මේකේ Sony-ලා tune කරපු sound system එකක් එක්ක එන්නේ. ඉතින් ඒ විදිහට තමයි අපිට කතා කරන්න තියෙන්නේ. අපිට Sony branding එක අපේ upholstery වල තියෙන speaker එකේ මේගොල්ලෝ brand කරලා තියෙනවා බලා ගන්න පුළුවන්. ඒත් එක්කම ඔයගලන්ට පේනවා ඇති මේ Twitter cover එකේ තියෙන premium touch එක ඒකත් මාරම ලස්සන එහෙම නැත්නම් මාරම feel එකක් දෙනවා මෙතන වාඩි වුණාම. ඊට පස්සේ මේකේ upholstery එකට එනවා නම් මේකේ මෙන්න මේ විදිහට soft touch material එකක් තියෙනවා window sill එකේ අපිට මෙතනින් අත තියාගෙන යන්න පුළුවන් මේ විදිහට. ඊට අමතරව සම්පූර්ණ black වුණත් materials වෙනස් කරලා ඒ තියෙන feel එක වෙනස් වෙන විදිහට තමයි බලා ගන්න තියෙන්නේ. මේකේ power shutter button එකත් ගොඩක් වෙනස්. මෙන්න මේ විදිහට තමයි අපිට power shutter button එක බලා ගන්න හම්බෙන්නේ. මෙතනට controllers 4ම එනවා. ඊට අමතරව door bin එක තියෙනවා සාමාන්‍ය bottle එකක්. ඒත් එක්කම තව phone එක වගේ අවශ්‍ය දේවල් මෙතනින් දාලා තියාගන්න පුළුවන්. මෙතන පොඩි coin holder එකක් එනවා. ඒ coin holder එකේ පවා rubber mat එකක් තියෙන හින්දා rattling noises එන්නේ නැහැ. මේක ASCII මොනවා එහෙම නැත්නම් මොන රළු පාරක ගියත් rattling noises වගේ දේවල් එන්නේ නැති විදිහේ premium feel එකක් විදිහට තියෙන්නේ. ඒ වගේම මෙතන අපිට leather stitching පවා මේගොල්ලෝ දීලා තියෙනවා. ඉතින් ඒත් එක්කම front passenger එකේ driver ගේ seats අපිට සම්පූර්ණයෙන්ම control කරන්න පුළුවන් electrical ඔයගලන්ට පේනවා ඇති. මගේ seat එක මෙන්න මේ විදිහට අපිට ස්ලයිඩ් කරන්න පුළුවන්. මේකේ back rest angle එක වෙනස් කරන්න පුළුවන් මෙන්න මේ විදිහට. ඒ වගේ ගොඩක් දේවල් මෙතනින් අපිට කරගන්න පුළුවන්. ඒත් එක්කම ස්ටියරින් වීල් එකට පහළ මෙන්න මෙතනින් අපිට අපේ headlight controllers ඒත් එක්කම අපේ fuel lid එක open කරන්න ඒත් එක්කම අපේ tail gate එක open කරන්න වෙනම controllers ටිකක් මෙතනින් හම්බ වෙලා තියෙනවා. මෙතනින් headlight controllers හම්බ වෙනවා නම් levers දෙකේ මොනවද තියෙන්නේ? මෙතනින් අපිට wiper levers හම්බ වෙනවා front and rear. ඒත් එක්කම මේ පැත්තෙන් අපිට gear shift එක තමයි මෙන්න මෙතනින් අපිට බලා ගන්න තියෙන. ඔයගලන්ට පේනවා ඇති සාමාන්‍යයෙන් high end එකේ වාහනවල ටිකක් වෙනස් විදිහේ gear levers එන විදිහට අපිට මේකේ මෙන්න මේ විදිහට අපේ gear shift එක හම්බ වෙනවා. අපිට මේක ටිකක් නුහුරුයි වගේ පෙවුනට මේක ටිකක් අපි drive කරද්දී අපිට පහසුවෙන් මේක access කරන්නත් පුළුවන්. ඊට පස්සේ ඔයගලන්ට පේනවා ඇති මේකේ 4way camera system එක කොයි විදිහටද වැඩ කරන්නේ කියලා. මෙන්න මේ විදිහට අපිට 360 view එකක් මේකේ ගන්න පුළුවන්. මෙන්න මේ වගේ ඔයගලන්ට පේනවා ඇති මේක අපිට අවශ්‍ය විදිහට අපේ කැමරා එකත් වෙනස් කරගෙන එහෙම නැත්නම් කැමරා ඇන්ගල් එකත් එක්කත් අපිට වෙනමම බලන්න පුළුවන්. ඉතින් ඒ විදිහට තමයි කතා කරන්න තියෙන්නේ. මම නගිනවා rear passenger compartment එකට.
රිය පැසෙන්ජර් කම්පාර්ට්මන්ට් එකෙත් මෙන්න මේ වගේ අංශ 90ට ආසන්න ඩෝ ඕපනින් එකක් හම්බෙනවා. මහත කෙනෙක් වුණත් ඔයාලට නගින්න ප්‍රශ්නයක් නැහැ. ඉතින් මේ වගේ අපෝල්ස්ටරි එක ඉස්සරහා වගේම අපිට මැටීරියල්ස් කීපයක් එක්ක soft touch materials එක්ක හම්බෙනවා. සම්පූර්ණ black color වුණාට මේකේ materials ගොඩක් එක්ක designs ගොඩක් එක්ක එන්නේ Sony brand එකේ ස්පීකර් එකක් පිටිපස්සෙත් අපිට හම්බ වෙනවා. ඉතින් මම මේ විදිහට නගින්නම්. මේකේ JQ brand එකේ මෙන්න මේ වගේ ලස්සන carpets ටිකක් හම්බ වෙනවා. ඉතින් මේ black color එකේ මේ වගේ white letters සහම premium design එකක් එක්ක තියෙනවා වගේම මම වාඩි වුණාම මම මෙන්න මේ වගේ පොසිෂන් එක තමයි ඉන්නේ. මට මේක mid size SUV එකක් වුණාට මට ඒ ෆීල් එකක් ඇත්තටම මේක දැනෙන්නේ නැහැ. මේක එක්ස්පීරියන්ස් කරලා තියෙනවා නම් අනිවාර්යෙන් පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ ඔයාගේ අදහස දාන්න. මම මේ වින්ඩෝ එකේ එජ් එක ගොඩක් ෂාප් කියලා කිව්වා. ඒක කිව්වා වගේම ගොඩක් හොඳට එළිය පේන ලොකු වින්ඩෝ එකක් හම්බ වෙනවා පිටිපස්සට. ඒත් එක්කම මේ සීට්ස් වල අර ඉස්සරහා තිබිච්ච මැටීරියල් එකෙන් මේ ඩිසයින් එකෙන්ම ඒ ෆීල් එක මෙන්න විදිහට පිටිපස්සත් ඩිසයින් කරලා තියෙනවා වගේම child seats anchoring points මේ විදිහට අපිට හම්බ වෙනවා. ඒත් එක්කම passengers ලා දෙන්නෙක් යනවා නම් cup holders දෙකක් හම්බ වෙනවා. ඒත් එක්කම passengers ලා 3 දෙනෙක් යනවා නම් අපිට floor hump එකක් හම්බෙන්නේ නැති හින්දා center passenger ටත් සාමාන්‍ය ටිකක් වැඩි දුරක් වුණත් පහසුවෙන් මේකේ යන්න පුළුවන්. ඒත් එක්කම මේ පොසිෂන් එකේ ඉන්නකොට මෙන්න මේ curved headrest එක අපිට ගොඩක්ම සපෝට් කරනවා. ඔයගලන්ට පේනවා මේක ටිකක් curved. ඒකත් එක්ක අපි අර දෙපැත්තට පොඩ්ඩක් විසිවෙන්න තියෙන ඉඩකට අඩුයි. මෙතන ગેප් එකක් තියෙන හින්දා ඉතින් ඒ විදිහට තමයි අපිට කතා කරන්න තියෙන්නේ. රීඩින් ලෑම්ප්ස් හම්බ වෙනවා. මෙතන අපිට සන්රූෆ් එකක් හම්බ වෙනවා. මේක සාමාන්‍යයෙන් මීටර එකකට වැඩිය දිගයි මේ සන්රූෆ් එක. මේ ඕපනින් එකත් අපිට ලොකු ඕපනින් එකක් තියෙනවා. ඊට අමතරව සීට් බෑක් පොකට්ස් හම්බ වෙනවා වගේම ඔයගලන්ට පේනවා ඇති මේ සීට් බෑක් පොකට් එක මේ තනි පොකට් එක සහ මෙතනින් පොකට්ස් දෙකක් එක්ක තමයි දීලා තියෙන්නේ. ඒත් එක්කම මෙතනින් අපිට USB type C port එකක් වගේම standard USB port එකක් එක්ක AC vent එකක් මෙන්න මේ විදිහට හම්බ වෙනවා වගේම මෙතනින් අපිට මේ සීට් එක අවශ්‍ය නම් කන්ට්‍රෝල් කරන්න වෙනමම කන්ට්‍රෝලර්ස් දීලා තියෙනවා. ඩ්‍රයිවර්ට කරදර කරන්න දෙයක් නැහැ. ඩ්‍රයිවර්ට කරදර කරත් එයාට මේ කන්ට්‍රෝලර්ස් නැත්තම් එහා පැත්තට අත දාන්න බෑ. ඒකින්ද මෙතන ඩ්‍රයිවර්ට ඕන නම් ඩ්‍රයිවර්ට එහෙම නැත්තම් පිටිපස්සේ පැසෙන්ජර්ට අවශ්‍ය ස්පේස් එක මේ විදිහට මෙතන ඉඳන්ම ගන්න පුළුවන් ඉස්සරහට නගින්නේ නැතුව. ඉතින් ඔයගලන්ට පේනවා ඇති ඉස්සරහා පැසෙන්ජර් කෙනෙක් යන්නේ නැත්තම් ඔයා යන්නේ වගේ ඩ්‍රයිව් එක නම් ඔයාට මොන වගේ ඉඩකඩක් මෙතනින් හම්බ වෙනවද කියලා ගොඩක්ම පහසුවෙන් ගොඩක්ම රිලැක්ස් එකේ මෙන්න මේ විදිහට යන්න පුළුවන්. grab handle එක තියෙනවා, reading lamps තියෙනවා. ඉතින් ඒ විදිහට තමයි මේකේ rear passenger compartment එක ගැන කතා කරන්න තියෙන්නේ. ඉතින් ගොඩ දෙනෙක් කෝල් කරලා මෙසේජ් කරලා අහපු JQ brand එකත් ඔන්න ලංකාවට ඇවිල්ලා තියෙනවා. මේකේ J7 model එක තමයි මම පළවෙනියෙන්ම review එකක් ගෙනාවේ. මේක හේලිස්ලට කෝල් එකක් දුන්නොත් ඔයාලට pre order කරන්න වගේම මේක test run එකක් යන්න මේක තව විස්තර දැනගන්න පුළුවන්. එහෙම නැත්නම් මේක බලන්න යන්න පුළුවන්. ඉතින් මේකේ short එක සුපුරුදු විදිහටම ඔටෝහබ් TikTok, Facebook, Instagram වල තියෙනවා. ඒකත් ගිහිල්ලා like කරන්න, follow කරන්න, ඒක share කරන්න අනිවාර්යයෙන්ම download කරලා ඔයාගේ personal platform වල story එකක් දාගන්න තමතක කරන්න එපා. ඉතින් JQ brand එකේ ඊළඟට ඕනි මොඩල් එක මොකක්ද කියලා පල්ලෙහාන් කමෙන්ට් එකක් දාන්න. එක්ස්පීරියන්ස් කරලා තියෙනවා නම් ලංකාවෙන් පිට මේක අනිවාර්යයෙන් මේ ගැනත් පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ ඔයාගේ අදහස් දාන්න. ඉතින් ඒත් එක්කම channel එක subscribe කරන්න තමතක කරන්න එපා. එහෙනම් වීඩියෝ හොඳයි නම් like කරලා share කරන්න. ඊළඟ වීඩියෝ එකෙන් ඉක්මනට හම්බෙමු.